පාඩමේදී ඔව් පුළුවන් පුතේ රටක තියෙන මුදල් තොගය අඩු කරන්න හෝ වැඩි කරන්න සෙන්ට්‍රල් බැංක් එකට හැකියාව තියෙනවා. ඒකට අපි කියන යාගාව වෙපන් කීපයක් තියෙනවා. ගොඩක් ලොකුද සර් ඒ වෙපන්? එච්චරම ලොකු නැති වුණාට ඒකේ බලපෑම ඉතා ප්‍රබලයි. ඒ ලොකු නැති මොනවාද වෙපන් කියලා අහුවොත් එකක් එක් දින ප්‍රතිපත්තිමය පොලි අනුපාත කියලා එකක් තියෙනවා. ප්‍රමාණාත්මක ණය පාලන උපකරණ කියලා අපි මේවට නමක් දීලා තියෙනවා. මහා බැංකු පාඩමේදී එනවා. මෙන්න මේ මනි සප්ලයි එක අඩු කරන්න දෙවෙනි වෙපන් එක විදිහට යන පාවිච්චි කරන්න පුළුවන් විවස්ථාපිත සංචිත අනුපාතය කියලා එකක් තියෙනවා. තව එකක් තියෙනවා විවට වෙළඳපොළ කටයුතු නොහොත් විවෘත වෙළඳපොළ කටයුතු. උද්ධමනයේ ප්‍රවේශ දෙක. දැන් මම ඔයාලට ඔය ප්‍රශ්නේ දීලා තියෙන්නේ පුතේ ඉල්ලුමෙන් ඇතුණු උද්ධමනය කියන්නේ මොකක්ද කියලා අහනවා. සරලව කියන්න තියෙන්නේ මම නැවත අඳින්නේ අර රූප සරහනව තමයි අහගෙන ඉන්න. මහලොකු දෙයක් නෑ පුතේ. රටක සමාහාර සැපයීමට සාපේක්ෂව සමාහාර ඉල්ලුමේ සිදුවන වර්ධනයක් නිසා ආර්ථිකයක පොදු මිල මට්ටම ඉහළ යනවා නම් අන්න ඒකට කියනවා අපි ඉල්ලුමෙන් ඇදුණු උද්ධමනය. මේ ඉල්ලුමෙන් ඇදුණු උද්ධමනය විග්‍රහ කරනවා. මේක විග්‍රහ කරනවා ප්‍රවේශ දෙකක් ඔස්සේ. එකක් මුදල් ප්‍රමාණවාදී න්‍යාය. මේක මම මුදල් පාඩමේ අවසානට විනිමය සමීකරණය කියන එක උගන්වලා තියෙනවා. ඒක යොදාගෙන අද මේ කතා කරන්නේ. එදා මම කිව්වා ආයෙ උගන්වන්න නැහැ කියලා. නමුත් ඉතින් අද පොඩ්ඩක් කෙටියෙන් කියලා දෙන්න. විනිමය සමීකරණය මුදලේ සංසරණ ප්‍රවේගය උගන්වද්දි කියලා දුන්නා. අද මේක වොමනා වෙනවා කියලා එදා මම පුනः කිව්වා. right. දෙක කේන්සියානු න්‍යාය. කේන්සියානු න්‍යාය මුදල් ප්‍රමාණවාදී න්‍යාය. යටතේ අපි විග්‍රහ කරනවා මේ කියන ඉල්ලුමෙන් ඇදුණු උද්ධමනය. right. එතකොට ඊළඟට ඉල්ලුමෙන් ඇති වෙන උද්ධමනය එන්නේ නැහැ. දැන් මෙහෙම මතක් කරන්නකො පුතේ. දැන් මේවා පටල ගන්න එපා. හරි. රටක මේ සමාහාර ඉල්ලුම E කියලාත් අපි සාර්වාර්ථික පාඩමේදී හඳුන්වගන්නේ. expenditure රටක සමාහාර ඉල්ලුම කියන්නේ සමාහාර වියදමයි expenditure. E කියලා අපි ගත්තේ සාර්වාර්ථිකයේදී ඒක. මෙයාගේ තිබ්බ කොටස් ටික මතකද? C දාන, I දාන, G දාන, NX. එහෙනම් රටක සමාහාර ඉල්ලුම වැඩි වෙනවා. රටක පරිභෝජනය, ආයෝජනය, රාජ්‍ය වියදම්, ශුද්ධාපනය මෙන්න මේවා වැඩි වෙයි. ඒක නෙවෙයි මම මේ කියන්නේ. ඒකත් ලිව්වේ ඒකයි. රටක එන මේ ඉල්ලුමෙන් ඇතිවන උද්ධමනයට මේ ආරම්භක හේතු මොනවද කියලා හොයලා බැලුවොත්. ප්‍රධාන මේවා එකින් එක ගමුවා. දැනට මේ ප්‍රශ්නෙට කෙටියෙන් මම කියන්නේ. ප්‍රධාන හේතු මොනවද? රටක ඉල්ලුමේ ප්‍රසාරණයක් ඇති වෙන්න බලපාන ප්‍රබල හේතු කීපයක් තියෙනවා. එකක් ආර්ථිකයේ පොලි අනුපාත අඩුවීම. රටක පොලිය අඩුයි නම් මොකද්ද වෙන්නේ? පොලිය අඩුයි නම් වෙන කාරණා දෙකක් තියෙනවා. එකක් පොලි සංවේදී වියදම්, දෙකක් ආර්ථිකයක තියෙනවා. රටක පොලිය අඩු වෙනකොට අපි වැඩිපුරම ණය ගැනීම වලට යනවා. රටක ණය ගැනීම ගත්තොත් එකක් පුතේ පරිභෝජන ණය, අනිත් එක ආයෝජන ණය. එක්ක අපි හවුසින් ලෝන් එකක් ගහනවා, ඒක පරිභෝජන ණයක්. වෙහිකල් ලෝන් එකක් ගහනවා, ක්‍රෙඩිට් කාඩ් එකක් ගන්නවා. ඒවා ගන්නෙම තමන්ගේ භාවිතයට භාණ්ඩ හා සේවා මිලදී ගන්න. ඒවා රටක පරිභෝජන වියදම් ඇති කරනවා. ක්‍රෙඩිට් කාඩ් එකක් ගත්තා ඉතින් බෝක ගහලා භාණ්ඩ හා සේවා වෙනදට වඩා ගන්නවා. හවුසින් ලෝන් එකක් ගහුවම හවුස් එක හදනවා. ඉතින් ඒතර ගල් ඉල්ලනවා, වැලි ඉල්ලනවා, සිමෙන්ති ඉල්ලනවා. ඉතින් සරලයිනේ. ප්‍රයිමරි ගානට වැටිලා මම මේක එක්ස්ප්ලেইন කරන්න අවශ්‍ය නැහැ කියලා හිතනවා. එහෙම කරත් කමක් නැහැ සර් මේ රෑ වෙලා. තාම රෑ වෙලත් නැහැ. එහෙනම් ඒ ගානට යන්න අවශ්‍ය නැහැ. අඩ 100 ඉන්නවා කියලා හිතනවා. රයිට්. අහගෙන ඉන්න. සාර්වාර්ථික ඉවර කරෙත් ළඟදී. එතකොට මගේ තර්කයේ ආයෝජනයත් එහෙමයි. දැන් ව්‍යාපාරයක් කරද්දී ව්‍යාපාරිකයෝ කරන්නේ ණය ගන්න. ඔයා මම කවුරු වුණත් ව්‍යාපාරයක් පටන් ගද්දී අපිට ලොකු කැපිටල් එකක් සාමාන්‍යයෙන් නැහැ. අපි ගොඩාක් වෙලාට යන තැනක් තමයි බැංකු. ණය. පොලි අඩු වෙන ණය ගන්නවා. පොලි සංවේදී වියදම් දෙකක් තියෙනවා. එකක් C අනිත් එක I. පොලිය අඩු වෙනකොට C වැඩි වෙනවා, I වැඩි වෙනවා. අන්න සමාහාර ඉල්ලුම වර්ධනය වෙනවා. ඊළඟ රටක දෙක මනි සප්ලයි එක මුදල් සැපයීමේ සිදුවන ප්‍රසාරණය. රටක මුදල් සැපයීම වැඩි වෙනකොටත් පුතේ සමාහාර ඉල්ලුම වර්ධනය වෙනවා. අයියේ රටක මහජනතාව සතු මුදල් තොගේ තමයි මනි සප්ලයි කියලා කියන්නේ.
මුදල් පාඩම ඉවර කළා මේ ඒකෙන් මේ අගට කියන්නේ රටක මහජනතාව සතු මුදල් තොගේ වැඩි වෙනවා කියලා කියන්නේ මිනිස්සු පුතේ භාණ්ඩ සේවා මත දරන වියදම් වැඩි වෙන්න පුළුවන්. එහෙනම් රටකට ගලාගෙන එන මුදල් ප්‍රමාණය වැඩි නම් මුදල් සැපීම වැඩි වුණොත් රටක බේස් මනි එක වැඩි වෙලා සප්ලයි එක වැඩි වුණොත් එහෙම බේස් මනි කියන්නේ ආර්ථිකයට නිකුත් කරන කාසියා නෝට්ටු ගේන්න ක්‍රම තුනක් තිබ්බ මහ බැංකුවේ. පදනම් මුදල් ආර්ථිකයට මුදා හරින ක්‍රම තුනක් ගැන කිව්වා. රජයට ණය දෙන එක, වාණිජ බැංකුවලට ණය දෙන එක, සෙන්ට්‍රල් බැංක් එක මාකට් එකට ඇවිල්ලා විදේශ මුදල් බැංකු පද්ධතියෙන් ගන්න එක, විදේශ මුදල් අරගෙන රුපියල් දෙනවා. මේ ක්‍රම තුනනේ සාමාන්‍යයෙන් කාසියා නෝට්ටු ආර්ථිකයට එන ක්‍රම. එහෙනම් රටක මේ විදිහට බේස් මනි එක වැඩි වෙලා රටක මනි සප්ලයි එක මුදල් තොගේ වැඩි වුණොත් සල්ලි මිනිස්සුන්ගේ අතට එනවා කියන්නේ මිනිස්සු කරන්නේ එක්ක පරිභෝජනය එක්ක ඉතුරු කරන එක. තමන්ගේ වැය කළ හැකි ආදායම යොදන්නේ ওই දෙකට. අන්න අපේ තර්කය හැදෙනවා පරිභෝජනය වැඩි වෙන්න පුළුවන් ආයෝජනය වැඩි වෙන්න පුළුවන් ආර්ථිකයේ සමහර ඉල්ලුම් ප්‍රසාරණය වෙන්න පුළුවන්. අනිත් පැත්තේ රජයට ගියොත් සල්ලි රාජ්‍ය වියදම් වැඩි වෙන්න පුළුවන්. රජයේ ණය අරගෙන දැන් මේක නතර කරලා සීමා කරලා තියෙන්නේ. මේ තියරි එක කතා කරන්නේ මහා බැංකුව සල්ලි ටිකක් අච්චු ගහලා ඉස්සර නම් රජයට ඉල්ලපු ගමන් ණය දෙන්නේ. රජය මොකද කරන්නේ? අස්තසුම දෙන්න හිස් ඇසුම දෙන්න ඔය කියපු අර තැපැල් එවුන්ගේ නිල ඇඳුම දෙන්න රෙද්ද දෙන්න ඒ රෙද්ද මහ ගන්න කීයක් හරි දෙන්න යූස් කරනවා. ඒ ටික යූස් කරපු ගම රාජ්‍ය වියදම් වැඩි නේ. රාජ්‍ය වියදම් වැඩි කියන්නේ අනිවාර්යෙන් සමහර ඉල්ලුම වැඩි. ඔන්න රටක උද්දමනයේ ඉල්ලුමෙන් නැති වෙන උද්දමනය ඇති වෙන්න පුළුවන් දෙවෙනි හේතුව. තව හේතු තියෙනවා. මිනිස්සුන්ගේ වැය කළ හැකි ආදායම YD කියන එක වැය කළ හැකි ආදායම ඉහළ යන්න පුළුවන්. වැය කළ හැකි ආදායම ඉහළ යන්න පුළුවන්. බදු වගේ ඍජු බදු වගේ අඩු වුණා වැය කළ හැකි ආදායම වැඩි වෙන්න පුළුවන්. නාමික වැටුප් ආදායම වැඩි වී ඒ වගේ දේවල් හරහා වැය කරන්න පුළුවන් ආදායම මිනිස්සුන්ගේ වැඩි වුණොත් ඔය වැය කරන්න පුළුවන් ආදායම කොටසක් යොදන්නේ පරිභෝජනයේට කොටසක් ඉතිරි කරනවා. සීට යොදනවා කියන්නේ පරිභෝජනය වැඩි රටක සමහර ඉල්ලුම් වර්ධනය වෙනවා. ඊළඟ මිනිස්සුන්ගේ ධන හිමිකම පුළුල් වීම. ධන වත්කම් හිමිකම කියන එක පුළුල් වෙනවා. ධන හිමිකම් පුළුල් වීම කියන්නේ තියෙන වත්කම් ප්‍රමාණය මිනිස්සුන්ගේ වැඩි වෙනකොට මිනිස්සුන්ගේ පරිභෝජන රටාවන් වෙනස් වෙනවා. ධනවත් මිනිහෙක් නිර්මාණය වෙනකොට එයාට තියෙන ඉඩ කඩන්ද යාන වාහනද පුතේ යාගාව තියෙන බිස්නස්ද මොන හරි මං කියන්නේ මේ ධනය කියන එක මිනිස්සු හම්බ කරන්න එයාලගේ පරිභෝජන රටාව වෙනස්. එයාලගේ ඉල්ලුම් ප්‍රසාරණය වෙන්න ගන්නවා. පරිභෝජනය වැඩි වෙනවා. මේ දේවල් හරහා රටක සමහර ඉල්ලුම් ප්‍රසාරණය වෙලා සාපේක්ෂව සැපීමට සාපේක්ෂව සමහර විට සැපීම වැඩි වෙන්නත් පුළුවන්. ඊට සාපේක්ෂව වැඩි වේගයකින් ඉල්ලුම වැඩි වීම නිසා රටක පොදු මිල මට්ටම ඉහළ යනවා. ඕකට තමයි කියන්නේ ඉල්ලුමෙන් ඇතිවන උද්දමනය. එන ඉල්ලුමෙන් ඇතිවන උද්දමනයට හේතු ගත්තොත් හේතු විදියට මේ ටික කියන්න එපා. මේ ඇතිවන ක්‍රම ටික හේතු තමයි මේවා. රටක පොලිය වෙනස් වීම, පොලිය අඩු වීම, රටේ මුදල් සැපයීම ඉහළ යාම, වැය කළ හැකි ආදායම් වැඩි වීම, ධන හිමිකම පුළුල් වීම, තව ඕනනම් කියන්න පුළුවන් ද්‍රවශීලතා වර්ණය අඩු වීම. ද්‍රවශීලතා වර්ණය කියන්නේ මුදල් ඉල්ලුම කියන එක. මුදල් ඉල්ලුම අඩු වීම වගේ එකක්. මිනිස්සු මුදල් ශේෂ ළඟ තබා ගන්න දක්වන කැමැත්ත අඩුයි කියන්නේ එක්ක යා ගනුදෙනු චේතනාවෙන්, එක්ක සම්පේක්ෂණ චේතනාවෙන් අපි කියන්නේ මොකද්ද? මුදල් ඉල්ලුම අඩු කරනවා කියන්නේ ඒවා වියදම් කරනවා කියන එක අනිත් පැත්ත. මුදල් ඉල්ලුම අඩුයි කියලා කියන්නේ ළඟ සල්ලි තියාගන්න නැහැ කියන එක. එහෙනම් ළඟ සල්ලි තියාගන්න නැත්නම් එයාට තියෙන්නේ එක්ක ඒ සල්ලි ටික යොදවලා ආයෝජනයන් කරන එක. එහෙම නැත්නම් ඒ සල්ලි ටික අපි පරිභෝජනයට යොදන එක. මෙන්න මේවා තමයි රටක හේතු විදියට දකින්නේ සමාහාර ඉල්ලුම් ප්‍රසාරණය වෙන්නේ. ඒ ප්‍රසාරණය වෙනවා කියන්නේ රටක උද්දමනය එනවාමයි. මේ ඉහළ යන ඉල්ලුම පාලනය කරන්න නම් මෙන්න මේ ඉල්ලුමෙන් නැති වෙන උද්දමනය කන්ට්‍රෝල් කරන්න මහා බැංකුව සතුව තියෙනවා මූල්‍ය ප්‍රතිපත්තිය, රජයේ සතුව තියෙනවා අයවැය නොහොත් ෆිස්කල් එහෙම නැත්නම් රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය. මේ උද්දමනය හට ගන්න කාලෙට මම මේ සාරාංශයක් කියන්නේ. හොඳට අහන් ඉඳපන්. මොකද්ද කරන්න ඕන? ඉල්ලුමෙන් නැතිවන උද්දමනය කන්ට්‍රෝල් කරන්න නම් මෙන්න මේ ගානට සාරාංශයක් හදාගන්න තරමට දැනුම ආවොත් උඹ ගොඩ. ඒකයි එහෙම කරන්නේ. දැන් ඔයාලට දැනෙනවා මේ ඉල්ලුම වැඩි හින්දානේ උද්දමනය. අපි මේ වෙලාවට ගේනවා දැඩි නැත්තම් සංකෝචනාත්මක කියලා කියනවා. ගේන්න ඕනි සංකෝචනාත්මක හෝ එහෙම නැත්තම් දැඩි
මූල්‍ය හෝ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය. මොකද්ද මේ දැඩි මූල්‍ය හෝ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියක ලක්ෂණ? මූල්‍ය ප්‍රතිපත්තිය කියන්නේ පොලිය සහ මුදල් සැපීම වෙනස් කිරීම. අයවැය කියන්නේ ආදායම් වියදම්, බදු රාජ්‍ය වියදම්, ටැක්ස් එක සහ ගවර්න්මන්ට් එක්ස්පෙන්සස්. ඔන්න අපි උද්දමනයක් පවතින කාලෙක රටක් විදියට ගේන ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ගත් මම අමතර කරුණක් විදියට කියනවා. රටක මූල්‍ය ප්‍රතිපත්තිය ඒ වෙලාවේ අපි ක්‍රියාත්මක කරනවා කොයි ස්වරූපයෙන්ද? දැඩි මූල්‍ය ප්‍රතිපත්තියක්. MCQ වලට පට්ට වැදගත්. මෙහෙම මේකේ දැන් ඔය ප්‍රශ්නේ උත්තර හරියන්නේ නැහැ නේද? මම මොකද්ද මේ කරන්නේ? තියරි උගන්වන්නේ. සමස්ත වපසරිය කියලා දෙන්න හදනවා. මේ උත්සාහය එන ඕනම MCQ එකට මුහුණ දෙන්න වාගේ දැනුම හදන එක. right. මගේ තර්කය පුතේ රටක සමාහාර ඉල්ලුම ඇති වෙලා මේ ඉල්ලුමෙන් නැදුණු උද්දමන පරතරයක් රටක තියෙනවා නම් කල යුතු දේවල් ටික මං කියයි යන්න. කරන්න ඕනි ඉහළ යන ඉල්ලුම අඩු කරන්න නම් පොලිය පුළුවන් තරම් වැඩි කරන්න වෙනවා. පුළුවන් තරම් රටේ මිනිස්සුන්ගේ අතේ තියෙන සල්ලි අඩු කරන්න යම් ක්‍රියාමාර්ග ගන්න වෙනවා මහ බැංකුවට. එහෙම පුළුවන් ද සර් මහ බැංකුවට අපේ අතේ තියෙන සල්ලි අඩු කරන්න මං උත්තරේ දුන්න කලින්ම මුදල් පාඩමේදී. ඔව් පුළුවන් පුතේ. රටක තියෙන මුදල් තොගය අඩු කරන්න හෝ වැඩි කරන්න සෙන්ට්‍රල් බැංක් එකට හැකියාව තියෙනවා. ඒකට අපි කියන යාගාව වෙපන් කීපයක් තියෙනවා. ගොඩක් ලොකුද සර් ඒ වෙපන්? එච්චරම ලොකු නැති වුණාට ඒකේ බලපෑම ඉතා ප්‍රබලයි. ඒ ලොකු නැති මොනවාද වෙපන් කියලා ඇහුවොත් එකක් එක් දින ප්‍රතිපත්තිමය පොලි අනුපාත කියලා එකක් තියෙනවා. ප්‍රමාණාත්මක ණයපාලන උපකරණ කියලා අපි මේවට නමක් දීලා තියෙනවා. මහා බැංකු පාඩමේදී එනවා. මෙන්න මේ මනි සප්ලයි එක අඩු කරන්න දෙවෙනි වෙපන් එක විදිහට යාට පාවිච්චි කරන්න පුළුවන් විවස්ථාපිත සංචිත අනුපාතය කියලා එකක් තියෙනවා. තව එකක් තියෙනවා විවට වෙළඳපොළ කටයුතු නොහොත් විවෘත වෙළඳපොළ කටයුතු. ඔන්න ඔය කියන ප්‍රධාන උපකරණ තුන යොදාගෙන පුළුවන් මෙන්න මේවා කන්ට්‍රෝල් කරන්න. එහෙනම් මූල්‍ය ප්‍රතිපත්තිය හරහා රටක මුදල් සැපයුමේ ප්‍රමාණය පාලනය කරන්න අඩු වේවා වැඩි වේවා ප්‍රමාණය පාලනය කරන්න මහ බැංකුව සතුව වෙපන් කීපයක් තියෙනවා. ඒ වෙපන් අපි හඳුන්වන්නේ ප්‍රමාණාත්මක ණය පාලන උපකරණ. ඔන්න එන්ඩ් එකටම ආවා. සමස්තය කිව්වා. ගන්න එකට උඩරිම ගන්න මම මේ කියන්නේ MCQ එකක්වත් වරද්ද ගන්න නැතුව කරගන්න පුළුවන් වෙයි. ඊට පස්සේ මං ගියොත් මෙතනට අපි කියනවා දැඩි රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියක්. රටේ උද්දමනයක්. උද්දමනය රටකට හොඳ නැහැ. එහෙනම් උද්දමනය වළක්වන්න ඕනි. අපි කියලා බලනවා හේතුව මොකද්ද? හේතුව මෙන්න මේක. සමාහාර ඉල්ලුමේ ප්‍රසාරණය. මේ ඉහළ යන ඉල්ලුම පහළ දාන්න ඕන. ඒ වෙලාවට රජයට අයවැය හරහා කළ යුතු දේ තමයි අයවැය ප්‍රතිපත්තිය තුළින් බදු පුළුවන් තරම් වැඩි කරන්න වෙනවා. රාජ්‍ය වියදම් පුළුවන් තරම් කපා හරින්න වෙනවා. බදු වැඩි කරොත් බදු කියන්නේ ගිලිහීමක්. ගිලිහීම කියන්නේ සමාහාර ඉල්ලුම සංකෝචනය කරන කාරණා. චාර්වාර්ථිකේ ඉඳන් මේ උගන්වනවා. බදු පුළුවන් තරම් වැඩි කරන්න ඕනේ එකක්. එක පැත්තකින් වැය කළකේ ආදායම අඩු කරන්න පුළුවන්. බදු වැඩි කරලා එතකොට මිනිස්සුන්ගේ පරිභෝජනය අඩු කරන්න පුළුවන්. ඉල්ලුම අඩු කරන්න පුළුවන් ඒ හරහා. වක්‍ර බදු වැඩි කරන්න පුළුවන්. එතකොට භාණ්ඩ මිල ගණන් වැඩි වෙනවා. එතකොට මිනිස්සුන්ගේ භාණ්ඩ ඉල්ලුම අඩු වෙනවා. හොඳට හිතන්න පුතේ කොච්චර ප්‍රැක්ටිකල්ද මේ ගලාගෙන යාම ඔලුවට දාගන්න බැරිද මං අහන්නේ. මාර ලේසියිනේ මේවා. පිළිවෙලක් ඇතුව ඉගෙනගෙන තියෙනවා නම් ඔයා මේ වෙනකම් මේවා නැති. කිසිම පිළිවෙලක් නැතුව ඔහේ අර මේවා නිකන් ආර්ථික විද්‍යාවේ concept විදියටම නිකන් අතනින් එක මාතෘකාවක් පාඩම් කරගත්ත එතනින් එකයි ඊළඟ අන්න එහෙම යන්නේ උන්ට ජීවිතේට ආර්ථික විද්‍යාවට අර හොඳ ලකුණකට යන්න බැරි ඒකනේ. ඒකනේ 65000ක් ලියද්දි ඒ 3000ක් 4000ක් වැටෙන්නේ. 65000කට 5000ක් ඒ නේ සමහර අවුරුදු. ඕකනේ ඇත්ත. ඇයි එහෙම වෙලා තියෙන්නේ? මෙච්චර ලේසි ආසාවෙන් ඉගෙන ගන්න පුළුවන් විෂය ඉගෙන ගන්න විදිහ ඔයා දන්නේ නැති එකයි ප්‍රශ්න. ඔයාලා කරන්නේ පුතේ නෝට් එකක් හරි මොකක් හරි රෙද්දක් ගන්නවා ඒක පාඩම් කරනවා ගිරව් වගේ එකම කියවන. එහෙම බෑ. ඔයා මේ හිතන්න මම මේ කියපු මෙන්න මේ ටික දැනුම තිබ්බනම් ඔය දීලා තියෙන නෝට් වලට ඕනේ නැහැ. පාඩම් කරන්න ඕනේ නැහැ. මම නම් කරන්නේ මේක දැනගෙන යනවා. මම ඕනේ ප්‍රශ්නෙට උත්තරේ දෙන්න. ඔයාගෙන් ඇහුවොත් විභාගෙ ගන්න අහපන්. අහන්න බල ප්‍රශ්න ටික මම කියන්නද? මේ නොලෙජ් එක මං ගාව තියෙනවා. මම වෙන මොකුත් දන්නේ නැහැ. රයිට්. මගෙන් අහන ප්‍රශ්නයක් මෙහෙම. විභාගෙට ගියාම මහාචාර්යවරයා මගෙන් අහනවා ඉල්ලුමෙන් නැතුණු උද්දමනය යන කුමක්ද එහි ආර්ථික ප්‍රතිපාක කවරේද? ප්‍රතිපාක ටික නම් හිතලා හරි කියන්න බැරිය. ඉල්ලුමෙන් නැතුණු උද්දමනය මගේ ඔළුවේ තියෙන මෙච්චරයි.
රටක සැපීමට සාපේක්ෂව සමාහාර ඉල්ලුමේ ඇතිවන වර්ධනය නිසා රටක මේ මිල මට්ටම ඉහළ යාම ඉල්ලුමෙන් ඇතිවන උද්දමනයේ ලකුණු දෙකක්ම හම්බෙන්නේ. ඔබට ෂුවර් එකට දෙකක් දෙයිද? දෙන්න පුළුවන්. නිර්වචනයට දෙන්න පුළුවන්. ඕනනම් ඇඳලත් පෙන්නනවා. දෙකක් විතර ෂුවර්. ප්‍රතිපාක හැමුවනේ හිතලා බලලා යකෝ දැන් භාණ්ඩ මිල වැඩි වුණොත් මොකක්ද වෙන්නේ රටකට? කෙල වෙනවා නේද? ණය දීලා තියෙනේ උන්ට. අන්න රටේ ගෙවුම් ශේෂයට හොඳ නෑ නේද? උද්දමනයක් තියෙනකොට භාණ්ඩ මිල වැඩි කියන්නේ ඒ වෙලාවේ පුතේ අපි කියනවා අර හිතලා දුප්පත්කම මං කිව්වේ दारिद्रතාවය වැඩි වෙනවා නේද? ඇති නැති පරතරය වැඩි වුණා නේද? ලංකාවට වෙච්ච ටික හිතන්න. ලිස්ට් එකේ 4ක් ලියන්නකො 4ක්. හිතට එන 4ක් ලිව්වා. ලකුණු 4ම ගත්තා. උඹ කියනකොට නැස්ස හරි සරල බව දැනෙනවා කියලා කිය. ඇත්ත මේක පුතේ පිළිගන්න. අවුරුදු ගානක එක්ස්පීරියන්ස් එකකින් කියන්නේ මේක ඇත්ත. ඔයාලා ඇත්තට හුරු වෙන්න කැමති නෑ. ඔයාලා ගුරුවරු හුරු කරලා තියෙන මේ විදිහට. ඔයාලා බයයි. සමහර විට YouTube එකේ ෆස්ට් ටයිම් ආව දකින්න එකේ. අද මේ පාඩම දැනෙන්නවා ඉගෙන ගන්නවා. හැබැයි සමහර වෙලාවට පොඩි චකිතයක් තියෙනවා. ඒ වුණාට ඉතින් අපේ ඉතින් ඉස්කෝලේ සර්ුත් කිව්වේ මෙහෙම. පුතේ ගුරුවරු ගණන විදිය වෙනස්කම් තියෙන්න පුළුවන්. එයාට පුළුවන් ප්‍රමාණය, එයාගේ කැපැසිටි, එයා දන්න ක්‍රමය එක එක විදිහේ. හැබැයි වාට දැනෙන්න ඕන විශ්වාස කරන්න පළවෙනි කාරණේ මං කිව්වේ ඒකයි මම උගන්නන මොනවා හරි දෙයක ඩවුට් එකක් આવත් වාට අද කාලේ ඩවුට් වලට පොයි කියන්නේ පොඩ්ඩක්වත් ඔරි වෙන්න එපා චෙක් කරලා බලන්න ගන්න ගුරුවත් පොත අරන් බලන්න ඔක්කොම PDF වලට ගන්න පුළුවන් Google එකට ගියාම හැමදේම තියෙනවා ඕනනම් chat GTP එක කරන ඕකන හෙන පච්ච බොරු කියන හොඳේ පත බොරු කියන හිටපු ගා එහිඳ එක ඩබල් චෙක් කරන්න ඕනේ අනිත් ඩීටේල්ස් බලන්න සෙන්ට්‍රල් බැංක් වලට යන්න ඕන අප්ඩේට් එකක් බලන්න තව ගුරුවරු ගණනය බලන්න right එහෙනම් මම ඔයාලට කියන්නේ මේකෙන් අහන්න තව ප්‍රශ්න මම කියන්න විභාගයේදී අහනවා සමහරවිට මේ ඉල්ලුමේ නැති වෙන උද්දමනය හොඳට අහගන්න ඉල්ලුමේ නැති වෙන උද්දමනය ඇති වෙන්න හේතු මොනවද හිතලා කියනවා ඉල්ලුමේ වැඩි වුණොත් නේ උද්දමනය එන්නේ එහෙනම් රටක ඉල්ලුම වැඩි වෙන්නේ රටක පොලි අනුපාත අඩු වුණොත් මිනිසුන්ගේ අතේ සල්ලි වැඩි වුණොත් මුදල් සැපීම වැඩි වුණොත් මිනිසුන්ගේ වැය කළ හැකි ආදායම වැඩි වුණොත් අනිත් පැත්තෙන් අපි කිව්වේ මිනිසුන්ගේ ධනය වැඩි වුණොත් මිනිස්සු ළඟ තියාගන්න කැමති මුදල් ශේෂ්‍ය මුදල් ඉල්ලුම අඩු වුණොත් අන්න හේතු ටික. ඊට පස්සේ වගේ අහන්න පුළුවන් විභාගෙට මේකෙන් ප්‍රශ්නයක්. රටක උද්දමන පරතරයක් තියෙනකොට ඒක පියව ගන්න ඒක ඉවත් කරන්න ගත හැකි ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග මොනවද? කියනවා අපි එහෙම ගන්න නම් රටක සමාහාර ඉල්ලුම ඉහළ යාම නවත්තන්න ඕන. අඩු කරන්න ඕන. පොඩි ප්‍රකාශයක් කරන්න. ඒ ඉල්ලුම අඩු කරන්න නම් අපිට යෝජනා කරන්න වෙනවා එක්ක සංකෝචනාත්මක මූල්‍ය ප්‍රතිපත්තිය එහෙම නැත්නම් සංකෝචනාත්මක රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය. ඉහළ යන ඉල්ලුම පහළ දාන්නයි ඕන. හිතන්න තර්කානුකූලව මූල්‍ය ප්‍රතිපත්තිය ඇතුලේ තියෙන විචල්්‍ය දෙකයි එකක් පොලිය අනිත් එක මනි සප්ලයි එක මොකද්ද මං කරන්න ඕනේ ඉල්ලුම අඩු කරන්න නම් පුළුවන් තරම් පොලිය වැඩි කළ ණය ගන්න එක එහෙම අඩු කරන්න අන්න ඉල්ලුම අඩු කරන්න පුළුවන් අනිත් පැත්තේ මුදල් සැපීම පාලනය කරන්න අඩු කරන්න මහා බැංකුවටත් මේක වැදගත් මතක තියාගන්න මුදල් සැපීමේ ප්‍රමාණය වෙනස් කරන මහා බැංකුවට උපකරණ ගොඩක් තියෙනවා මම ඒක කිව්වා ප්‍රමාණාත්මක උපකරණ කියලා ඒවට නමකුත් තියෙනවා මහා බැංකු ටියුට් එකට අදාළයි. right. එතකොට ඒ හරහා අපි මුදල් සැපීම අඩු කරන්න ඕන. මිනිසුන්ගේ අතට යන සල්ලි ටික අඩු කරන්න ඕන ඉල්ලුම අඩු කරන්න නම්. ඉල්ලුම වැඩි වීම නම් හේතු ඒක ඉවත් කරන්නයි ඕන. එහෙනම් රටේ භාණ්ඩ ඉල්ලුම අඩු කරන්න නම් බදු පුළුවන් තරම් වැඩි කරන්න ඕන. ඉල්ලුමේම සංරචකයක් රාජ්‍ය වියදම් ඒක අඩු කරන්න ඕන. අයවැය ප්‍රතිපත්තිය ගැන කියන්න පුළුවන්. ඕන තාඩිය හිතලා එක්ස්ප්ලেইন කරන්න බැරිද? දැන් මම යන්නම් ටියුට් එකට හරි. Rise back again. The golden era is back again. ධාතුන් වසරක් ජීවිත වෙනස් කළ අභිමානවත් ඉකෝන් පන්තිය